ගොඩක් අය අපිට තර්ජනාත්මකව යම් යම් බලපෑම් දාලා තිබුණා. අපි මේ වෙදකමට අදාළව වෙදකම් කරන අතරේ අපිට මේ බුදුදහම සම්බන්ධව අපි කතා කරනවා, ධර්මයේ පිළිබඳව අපි ලෝකයා දැනුවත් කරන්න මාර උත්සාහයක් ගන්නවා. මේ ඉන්නේ අපේ වෙදමැදුර අපෙන් ප්‍රතිකාර ගත්තු සහ අපිව ලෝකෙ දැකලා අපිට උදව් කරපු අයගේ ධන පරිත්‍යාගයෙන් මේ වෙදකම අපි වෙදමැදුර හදලා තියෙන්නේ. මේ හැමෝටම දැක බලා ගන්න පුළුවන් මෙතන මහා ලොකු විශාල වෙදමැදුරක් මේ ඔබට පේනවා. මේ ඉතාමත් සුළු තත්ත්වෙන් මේක කරන් තියෙන ලක්ෂ ගණනක් වියදම් කරලා හැමෝම කියනවා අපි ඩොලර් NGO නඩවලින් ගන්න සල්ලි වලින් මේවා කරන්න කියලා. NGO නඩ තියෙනවා නම් මම අද මෙහෙම ඉන්නේ නැහැ. මේ අපේ වෙදමැදුර NGO නඩවලින් ගන්න සල්ලි තමයි මේ සල්ලි වලට තමයි අපි මේ කහින්නේ කියලා. අපි කාටවත් කහින්නේ අපි කැමති අපේ හෙළ ඉතිහාසය, අපේ රට, අපේ හෙළ වෙදකම, අපේ ජාති ආගම ගැන අපි තාම ආඩම්බරෙන් කතා කරන්න. ඒ නිසා ඔය බොහෝ අයට මම කියන්නේ මේ වෙදමැදුර මගේ මේ තියෙන්නේ. එතකොට වෙදමැදුර හදලා තියෙන මිනිස්සුන්ට ප්‍රතිකාර ගන්න. එතකොට මගේ ගේ මම පෙන්වන්න යන්නේ මේ හැමෝටම මම ඉන්න තැන. මම කොයි වගේ ගෙදරකද ඉන්නේ කියලා බලන්න. මේ තියෙන්නේ වෙදමැදුර, මේ තමයි ගේ. දැන් අවුරුද්දකට වැඩි මේ කාල සීමාව අවුරුද්දකට වැඩි කාල සීමාවක් මේ අත්තිවාරම දාලා තියෙන. තව ගෙවල් හදන්න බෑ. මොකද මිනිස්සුන්ගේ සල්ලි සූරා කරන ව්‍යාපෘති අපි කරන්නේ මේවා මම හදන්නේ මට හම්බෙන මුදලින්. කවුරුවත් මට ගෙවල් හදන්න මුදල් දෙන්නේ නැහැනේ. වෙදමැදුර හදන්න යම් ආකාරයෙන් උදව් කෙරුවට ගෙවල් හදන්න මට කවුරුවත් මුදල් දෙන්නේ නැහැ. අවුරුදු ගාණක් මේ අවුරුදු එකමාරක් විතර දැන් මේ අත්තිවාරම් දාලා මේ ගෙවල් හදාගන්න මුදල් නැතුව අපි ඉන්නේ. මොකද අපිට මුදල් හම්බ කෙරි හැකි. අපි මිනිස්සුන්ගේ සල්ලි අරගෙන සූරා කාපු මිනිස්සුනේ මේ. ඔබට පේනවා මේ ගඩොල් කඳු ගහලා මේ කැලෑ වැහිලා ගඩොල් ගොඩොල්. ඔබට පේනවා මේ. ඒකට මේවා අපි කාටවත් මේ අපේ දුක් ගැනවිල්ලක් කියන්න හදනව නෙමෙයි මේ තියෙන්නේ. මේ බලන්න පුළුවන්. මේ තියෙන්නේ අවුරුදු ගණන් මේවා ගෙනත් දාලා. මේවා මුදල් ওই විදිහට ඩොලර් අපිට ලැබෙනවා නම් අපි මෙහෙම ඉන්නේ නැහනේ. අපි ඊටාම ඉහළ තත්වෙන් ඊටාම ලොකු ව්‍යාපෘතියක් විදිහට මේව තට්ටු ගෙවල් අහලා මේව තට්ටු ගෙවල් හදන්න නෙමෙයි මේ හදලා තියෙන්නේ. මේ පොඩිවට පළ හතරට පොඩි ගයක් හදාගන්න තමයි මේ හදලා තියෙන්නේ. ඉතින් මේවවත් කරගන්න තරම් අපිට මුදල් එනවා මදි. එනවා මදි කියන මිනිස්සුන්ව සූරා කන්නේ මිනිස්සුන්ගෙන් ධන කුවේරවේ වගේ අපි සල්ලි හම්බ කරන්නේ ලස්ස ගණන් ගන්නෙ නෑ. ඒ නිසා ඔය ගලගම කුසල ධම්ම හාමුදුරුවෝ ඇතුළු ගොඩාක් හාමුදුරුවන්ට මේ අපි NGO කාර්යය කියලා අපිට බයින් හින්දායි මේ කියන්නේ NGO වලින් සල්ලි ගන්න මිනිස්සු කියලා. ඉතින් NGO වලින් සල්ලි ගන්නේ කවුද කියලා අපිට පේනවා. අපේ නියම බුදුදහම යටපත් කරන්න හදන්නේ කවුද කියලාත් අපිට පේනවා. ඒ හින්දා මේ හාමුදුරුවන්ව ජාත්‍යන්තරට උගස් තියන්න අපිට උවමනාවක් නැහැ. ඒ නිසා ඔබ තේරුම් ගන්න ඕන වෙදකමට අපි වෙදකමෙන් මුදල් හම්බ කරන්නේ අපිට ජීවත් වෙන්න මිසක් මිනිස්සු මරාගෙන කන්න අපිට උපරිම සැප විඳින්න නෙමෙයි. ඒ නිසා ඒ වගේම අපි මේ යම් වීඩියෝ එකක් අපිට ජනගත කරන්නේ ඔබේ ජීවිතේට අපි ඇත්ත පෙන්වලා දෙන්න, සත්‍ය දකින්න. ඒ නිසා හැමෝටම දැනගන්නයි මේ පෙන්වෙන්නේ. නැතුව ඔය කාගේවත් අනුකම්පාව ළඟා කරගන්න නෙමෙයි. අපිට තිබුණොත් අපි කනවා, නැත්තම් නිකන් ඉන්නවා, ලැබුණොත් සැප විඳිනවා, නැත්තම් නිකන් ඉන්නවා. ඒක තමයි ධර්මතාවය. ඒ නිසා අපි ඔබව සුවපත් කරනවා. හැබැයි ජීවත් වෙලා ඉන්නකම් අපි ලෙඩ සුවපත් කරනවා, ධර්මයේ බෙදා හරිනවා. ඒක වළක්වන්න ඔය ගලගම කුසල ධම්ම හාමුදුරුවෝ හරි එහෙම නැත්තම් කාශ්‍යප හාමුදුරුවෝ හරි බලංගොඩ ඔය කාටවත් මේව නවත්තන්න බෑ. අපි ඒක මගේ ක්‍රමවේදයක්. මාව නතර කරන්න පුළුවන් මට විතරයි. ඒක ඕනම කෙනෙක් හොඳට මත තියාගන්න ඕන. මම මේ කඩක් බයිනවා නෙමෙයි. මේ අර ඔය කමෙන්ට් වලට සහ ඒ වගේම අපිට දක්වන ප්‍රතිචාර වලට පිළිතුරක් වශයෙන් තමයි මම මේ වීඩියෝ එක කරේ. නැත්තම් මම මේ වගේ වීඩියෝ දාන්න කිසිම බලාපොරොත්තුවක් තියෙන කෙනෙක් නෙමෙයි. මට වැඩක් නෑ අනුන්ගේවා. හැබැයි මගේ වැඩවලට කවුරු ඇඟිලි ගහනවා නම් මං එයාට වෙන්න ඕන දේ මම පෙන්නනවා කරලා ඉඳලා හැමෝටම තෙරුවන් සරණයි. සුවපත්